हाय गाइस सेनादගේ පිස්සල් YouTube channel සාදරයෙන් පිළිගන්න අද කරන්න යන්නේ මාළුන්ට කන්න දෙන වීඩියෝ. අපි යමු වීඩියෝ එකට. එන්නේ ඉතින් යාළුවනේ කැමටි කපන් ආව පේනවා ඇති දැන් තියෙන ඉස්සෝ කෑලි චූටියට. අපි යමු. ඉතින් යාළුවනේ දැන් ටැංකිය ගාවට ආව පේනවා ඇති ඉන්න අපේ ඉන්ඩෝටයි ඉන්න අතන ඉන්න අපේ එන්ලි චෙරි බයිච්. දැන් අපි කන්න දෙමු. දැන් දෙන්නට බඩගිනි වෙලා ඉන්නේ මේ පේනවා ඇති බයිච් ටිකක් දඟලනවා. එළිම අපි දෙන්නේ බයිච්ට සැලෙනවා ඒක යවුල පොඩ්ඩක් වෙනත් කැල්ලක් දාගත්තා. ඔක ගහන්න කවුද දන්නේ? ඒක ගහ ඉන්ඩෝ ටයිගර් බයිච්ට තමයි තව එකකට ඉන්ඩෝ ටයිගර් ගහයි වගේ කියන්නේ. ආවෝ ඒකට ගහන්න ඉන්ඩෝ ටයිගර් බයිච්ට කන්න හම්බෙන අඩි හැබැයි මොකෝ කිව්වොත් යාට ඉවෙද්දි ඉන්ඩෝ ටයිගර් ඔක්කොටම ගහනවා. අන්න එක කැල්ලකට යගෙන මං කිව්වනේ බඩගිනි වෙලා අර පැත්තට වෙලා අර කැල්ල කායි කාලේ ආයි කැල්ලක් ගන්න. මේ නැති එන්ඩිට තව කැල්ලක් දාන්න ඕන. එන්ඩි දැන් ගෙනාට වැඩි හුඟක් ලොකුයි. මේ නැති ඔයගොල්ලන්ට මේක දැන් වැල්ලක් මං දාලා තිබ්බනේ නැත්නම් වැල්ල අයින් කරා වැලි දාන්න බෑ. ඒක කරන්න අමාරුයි. නැත්නම් මං දාන්න හිටියේ රෙඩ් ඩබල් එක හරි මොකක් හරි ඩබල් එකක් හරි සෑඩ් එකක් හරි ඩබල් එක දාන්නේ නැතුනේ මේ බයිච් ගිලිනවා. එතකොට සෑඩ් එකක් දැම්මේ නැත්තේ එතකොට ඇමෝනියා වැඩි වෙනවා අර පණුව හැදෙනවායි කුණු රැඳෙනවායි ඒකත් එක්ක බෑ. මේක ෆිල්ටර් එකකුත් හදන්න ඕනේ. දැන් පේන ඇති බයිච් ඉන්නවා. එයා කෑල්ලට ගැහුවේ නැද්ද කොහෙද? අන්න ගැහුවා. මේ තව කෑල්ලක් මං දාගත්තා මෙතෙන්ට. ඉන්ඩෝ ටයිගර්ට ඇද්දිද මංගද? මෙයා දෙන්නේ කැමරාව තියෙන නිසාද මන්ද? බයිච් නම් අවුලන්නේ. එයා බයි නේ. අන්න දැන් මෙයා කන්නේ කයි. අන්න ඉන්ඩෝ ටයිගර් ගහුවා ඒකට. ඒ නැති. තව එක කෑල්ලක් දාලා නවත්තනවා මොකෝ කිව්වොත් වැඩි දෙන්නත් හොඳ නෑ ඕෆ් ෆීඩ් වෙනවා. එනවා දන්නා ඔයගොල්ලන්ට ફોකස් කරන්න මති. ගැහුවේ කෑල්ල. බයිච් ඉන්නා පේන ඇති මෙතන. එයාට වෙනම කෑල්ලක් දෙන්න ඕනේ මේ පැත්තට. බයිච් ඉවෙන්න කෑම හොයාගන්න. ඒ නිසා එයාට ඉව යද්දි පොඩ්ඩක් වෙලා යනවා. ඔස්කලත් එක්ක බයිචර්ස්ලා හදන්න බෑ. ඉන්ඩෝ ටයිගර්ත් එක්ක පොඩ්ඩක් පුළුවන්. සටොන් දෙනවා යනවා. තම හොඳට පේනවා. යා කට ගාව තියෙනාට කෑම හොයාගන්න. දැන් මෙතන පේන ඇටි යා ලාවට ඩස්ට් එක වගේ තියෙනවා. අන්න ඒ ඩස්ට් එක වගේ තියෙන්නේ මේ මට මේ දවස් ටික වෝටර් චේන්ජ් ටික දෙන්න බැරි වුණා. ඒකයි මේ වෙලා තියෙන්නේ. ඒටි කුණු වැඩි දැන් ඇමෝනියම් අප් වෙලා තියෙන්නේ මේ ටික සුද්ධ කරලා බලන්න ඕනේ. දැන් සුද්ධ කරනවා කියන්නේ 130 වෝටර් චේන්ජ් එක දෙන්න ඕනේ. මේක දැන් වැඩි අවුලක් නැහැ. නැති මාළු ටික කෑවා. ඉස්සරහට වීඩියෝ දෙන්න තියෙනවා. ටැංකි වෙනස් වෙනවා. සහ ටැංකියට ගානට් එකක් හරි සෑඩ් එකක් හරි දාන්න ඕනේ. ඒකයි පාලින් කරන්න අර දෙන්න නමකුත් දාන්න. තව ඉන්ඩෝ ටයිගර්යි හොනට් අතරයි වෙනසක් තියෙනවා. ඒක වෙනම වීඩියෝ එකකින් සහ කෙයාරින් වීඩියෝ ඉස්සරහට මම දෙන්න හිතන් ඉන්නවා. ප්ලාන්ට් ටැංක් එකකුත් හදන්න බලාපොරොත්තු වෙනවා. බලමු ඉස්සරහට සබ්ටයිටල්ස්ලා 1000ට තව කීප දෙනා ඉන්නේ. ඒකත් ඉම 1000 ගහමු. ගහලා ගිව එකක් දෙන එක බයිච් ගිව එකක් දෙන්නේ. එසේ මෙසේ මාළු නෙමෙයි පෝස්ට් මාළු. බයිච් එකෙන් තමයි දෙන්නේ. ඔයගොල්ලෝ කමෙන්ට් එකකුත් දාන්න හොඳ වර්ගයක් දෙන්න පුළුවන් මට හොයාගන්නත් එපේ. සබ්ටයිට් කරලා 1000 ගන්න උදව් වෙන්න කියලා ඉල්ලනවා ආයි. මේ ද ෆිෂ් වර්ල්ඩ්